හායි කොහොමද ඉතින් ඔයාලට අපිට ලංකාවේ City of Gems කිව්ව ගමන් ඉස්සෙල්ලම මතක් වෙන්නේ කොහෙද? රත්නපුරේ. රත්නපුරේ අය නම් හොඳටම දන්නවා මේ පතල් කර්මාන්තේ බහුලව තියෙන ප්‍රදේශ මොනවද කියලා. ඒ අතරින් වේරගම කියන්නේත් ඒ වගේ ලස්සන සුන්දර ගම්මානයක්. ඔන්න ඉතින් අද පොයේ දවසේ අපි ගියා මේ වේරගම කියන ගමේ පොඩි රවුමක්. යමුද මාත් එක්ක? රත්නපුර ටවුන් එකේ ඉඳලා ඇලපාත පැත්තට එනකොට ඇලපාත පහු කරගෙන තමයි මේ වේරගම කියන ගමට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ අපි යන අතරමඟදී හම්බුන ලස්සන පන්සලක්. ඒ වගේම තමයි තේ වතු, රබර් වතු, වෙල්යායවල්, ගංගා එළදොළ ඒ හැම දෙයකින්ම සර්ව සම්පූර්ණ වුණ සුන්දර ගම්මානයක් තමයි මේ වේරගම කියන්නේ. අපි කොහොම හරි අතුරු පාරවල් වලින් ඇවිල්ලා ආව බැකෝ පතල් බලන්න. යමුද බලන්න. මෙන්න මේ පේන වතුර පාරෙන් එගොඩ වෙලා තමයි අපිට එහා පැත්තට යන්න තියෙන්නේ. යන්කෝ බලන්න. ඔන්න ඉතින් අපි එහා පැත්තටත් ආවා. බලන්නකො වෙල්යායත් එක්ක ඈත කඳ වැටී තියෙන ලස්සන. ඔන්න අපි බැකෝ පතල් තියෙන කිට්ටුවටම ආවා. පරිසරයේ මෙතන තියෙන සුන්දරත්වය වගේම තමයි බලන්නකො තියෙන අවුවසර මැණික්වල මිල අධිකයි වගේම තමයි ඒවා හොයන්නත් මිනිස්සු මාර කට්ටක් තමයි කන්නේ. පතල් කපනකොට මිනිස්සුම වලවල් කපලා එයාලා මිල්ලන් ගොඩ දාලා ගරලා මැණික් හොයනවා වගේම තමයි මහා පරිමාණයෙන් කරනකොට මෙන්න මේ වගේ බැකෝ යන්ත්‍ර තමයි යොදාගන්නේ. අවසර වැඩි නිසා අපි පොඩ්ඩක් වාඩිය පැත්තට ගියා. ඔන්න ඉතින් අපි වාඩියට ගිහින් උණු කහට එකක් එහෙම බීලා පොඩ්ඩ වෙලාවක් වාඩි වෙලා හිටියා. හායි. අවසරත් වැඩි නිසා ඔන්න ඉතින් අපි ඊළඟට නාන්න යන්න පිටත් වුණා. බලන්න මේ පරිසරයේ තියෙන ලස්සන ගංගා, ඇලදොළ, වෙල්යායවල්, කඳුපන්ති මේ හැම දෙයකින්ම සර්ව සම්පූර්ණ වුණ ගමක් තමයි මේ වේරගම කියන්නේ. මේ ඉන්නේ තරිඳු. අපි නාන්න යන ගමන් මේ කට්ටියවත් පොඩ්ඩක් බලන්න ගියා. අපි බය නැතුව ළඟටම ගියා. මොකද මෙයා හරිම කීකරුයි. මෙයා නම් ටිකක් සැරයි. ඒ නිසා අපි ළඟට යන්නේ නැතුව ඈත ඉඳන් තමයි බැලුවේ. මේ තියෙන්නේ එයාලව නාන්න එක්කන් එන තැන. පායන කාලේ නිසා වතුර නම් ටිකක් අඩුයි. ඔන්න ඉතින් අපි කැලෑව මැදින් දොළපාරේ උඩහටම ගියා නාන්න. මේ වගේ රස්නේ කාලෙක උල්පත් වලින් ගලාගෙන එන මේ වගේ සීතල පිරිසිදු නැවුම් වතුර ටිකක් නාගන්නත් ඇත්තටම පින් කරන්න ඕනි. ඔන්න ඉතින් අපි හිතේ හැටියට නාගත්තා. නෑවට පස්සේ පොඩි බඩගින්නකුත් ආවා. අපි ඊට පස්සේ උණුවේ පොල් රොටියක් කාලා, ප්ලේන් ටිකක් බීලා ඊට පස්සේ යන්න පිටත් වුණා. එහෙනම් ගිහින් එන්නම්. තවත් දවසකින් හමු වෙමු.